වත්මන් රජයේ රාජ්‍ය සේවය විනාශ කරමින් සිටින බවත් පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් නොවුනහොත් රට දෙවැන්ත අවුලකට ඇද වැටිය හැකි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනතුරු අඟවා සිටී. ඇය වීඩියෝවක් පළ කරමින් අවධාරණය කරන්නේ දශක දෙක කාලයක් තිස්සේ පැවති අයහපත් පාලනය හේතුවෙන් රට දැනටමත් විනාශයට පත්ව ඇති බවයි. හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කර ඒ වෙනුවට සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති තම පක්ෂයේ සමාජිකයන් සහ ආධාරකරුවන් පත් කිරීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කර සිටී. රට යළි ගොඩනැගීමේ විසඳුම පවතින්නේ ජනතාව අතේ බව පෙන්වා දෙන ඇය පවතින තත්ත්වයේ බරපතලකම වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමට ජනතාව පෙළගැසිය යුතු බවත් ඇය අවධාරණය කර සිටී.